කොහොමද යාළුවනේ වෙල්කම් ටු ෆුඩ්ස්ටෙප්ස් ඉන් ඕස්ට්‍රේලියා channel. ඉතින් අදත් ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට වැදගත් වෙන. ඔයා අපේ channel එකට අලුත් නම් ආරාධනා කරනවා අපි වෙනුවෙන් අපේ channel එකට subscribe කරන්න කියලා. අපි වෙනුවෙන් ඔයාලට කරන්න තියෙන free එකම දේ එක තමයි channel එකට subscribe කරලා අපේ videos බලන්න එක. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවට 2026 දුවා එන ඕන ස්ටුඩන්ට් වීසා එකකින් ඔයාලට වැදගත් වෙන tips 5. මේ ටිප්ස් පහ ගැන කතා කරන්න කලින් අද අපේ වීඩියෝ එකේ ස්පොන්සර් ගැන කතා කරන්න ඕනේ Amber Accommodation. ඉතින් අපේ description එකේ comments වල අපි link එකක් දාන්නම්. ඒක click කරලා ඔයාලට පුළුවන් Amber එක ඔයාලට room එකක් book කරගන්න student visa එකකින් එද්දි. ගොඩාක් ළමයි මොකද student visa හම්බ වෙච්ච ගමන් ඊළඟ step එක විදිහට ඔයාගේ flight එක book කරන්න ඕනේ, ඉන්න තැනක් බලා ගන්න ඕනේ. ඉතින් ගොඩාක් ළමයි මේ දේවල් කරන්නේ අන්තිම මොහොතේ. අන්තිම මොහොත වෙලාකන් ඉන්නේ නැතුව ඔයාලට ඉන්න තැනක් හොයාගන්න පුළුවන් Amber එක. Amber කියන්නේ student ලට accommodation වලට ස්පෙෂලායිස් වෙච්ච කට්ටියක්. එයාලට ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ඇමරිකාව, එංගලන්ත, ජර්මනි මේවා ගොඩාක් රටවල් වල verified listings. ඒ කියන්නේ verified ගෙවල් ගොඩක් තියෙනවා. ආම්බර තියෙනවා. ඔයගොල්ලෝ කපල් එකක් විදිහට ආවත් ස්ටුඩන්ට් වීසා එකක් යටතේ ඔයාලට පුළුවන් Amber එක හරහා තැනක් book කරගන්න. ඉතින් අපේ link එක click කරලා Amber එක හරහා ඔයාලට ඉන්න තැනක් book කරගන්න. දැන් එමු අපේ වීඩියෝ එකට. පළවෙනි දේ තමයි මොකද හැමෝම මගෙන් අහනවා කොහොමද මේ දේ කරන්නේ? මොකද්ද කරගන්න ඕනේ ඕස්ට්‍රේලියාවට එන්න. ඒවට අදාළ කරන විශේෂ ටිප්ස් පහක් තමයි. මේවා සාමාන්‍ය ටිප්ස්. නමුත් ඒවා වලින් ඇත්තටම ගොඩක් වෙලාවට ඔයාගේ මේ ගමන වෙනස් වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඕස්ට්‍රේලියාවට එනවා නම් ඔයා ඉගෙන ගන්න. ඔයා ඉගෙන ගන්න ඔයා කැමති දෙයක්. ඔයාට පැෂන් එකක් තියෙන දෙයක්. මොකද ඕස්ට්‍රේලියාවට එන්නේ එක අවුරුදු දෙකක් එහෙම නැත්නම් අවුරුදු 4ක් බැචලර්ස් එකක් වගේ නම් ඒ වගේ ලොකු කාලයක් තුල ඔයා ඉගෙන ගන්න. එතකොට ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න එක පව එක්ස්පෙන්සිව්. ඉන්න එක එක්ස්පෙන්සිව්, ඉගෙන ගන්න එක එක්ස්පෙන්සිව්. ඉතින් මේ කාලේ ඔයාගේ ජීවිතයේ තරුණ කාලේ ඔයා අකමැති දෙයක් ඉගෙන ගන්න වැය කරන්න එපා. මොකද ඔයා කැමති දෙයක් ඉගෙන ගත්තොත් ඒකෙන් ඔයාට ස්කිල්ස් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඒජන්ට් කියපු පළියට, ඔයාගේ යාළුවෝ කියපු පළියට සමහර විට ඔයාට හිතන්න පුළුවන් සමහර ඒවා ඉගෙන ගත්තාම ඔයාට PR එක ගන්න ලේසි වෙයි කියලා. නමුත් ඒ දෙයට ඔයාට ඉන්ට්‍රස්ට් එකක් නැත්නම්, ඔයාට පැෂන් එකක් නැත්නම් ඒ දේ පර්සියු කරන්න එපා කියලා තමයි අපි කියන්නේ. මොකද ඒකෙන් ඔයාට ඵලයක් වෙන්නේ නැහැ. සමහර විට ඔයා ඉන්න කාලේ ඉගෙන ගන්න කාලය ඇතුළත ඔයාට ලකුණු ගන්න බැරි වෙයි. ඔයා කැමැත්තෙන් ඉගෙන ගන්න. ඔයාට ඊට පස්සේ මෙන්ටල් ස්ට්‍රෙස් එක එන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම ඔයාට පැෂන් එකක් තියෙන දෙයක් ඉගෙන ගන්න කටයුතු කරන්න. දෙවෙනි ටිප් එක තමයි ඔයාගේ ලොන් ටර්ම් ගෝල් එක මොකක්ද කියන එක ඩිසයිඩ් කරගන්න. මොකද සමහර ළමයි එන ඕස්ට්‍රේලියාවෙන් ඉගෙන ගන්න ආසයි, පිටරටක අත්දැකීම ගන්න ආසයි. ඇවිල්ලා ඉගෙනගෙන ඒගොල්ලන්ගේ අලුත් ස්කිල් එක අරගෙන එක්ක ඒගොල්ලෝ ට්‍රැවල් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ රටට ආයේ ගිහිල්ලා ඒකට අදාළ ජොබ් එකක්, ඒකට අදාළ ඔකියුපේෂන් එකක් කරලා ඒ දේවල් කරනවා. සමහර ළමයි එනවා නෑ මම PR පාත් එකක් එන්න ඕනි කියලා. නමුත් දැන් ඔයාලා දන්නවා genuine student visa requirement එක අනුව ඔයාගේ ප්‍රොෆයිල් එකට ගැලපෙන්නේ නැති දෙයක් ඔයා ඉගෙනගෙන PR පාත් එකකට යනවා නම් ඒක ඔයාගේ ස්ටුඩන්ට් වීසා එකට බාධාවක්. මොකද එතකොට රජයට හොයාගන්න පුළුවන් ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා මේක ටිප් 1 එකට කනෙක්ට් කරලා ඔයා කැමති දෙයක්, ඔයාට පැෂන් එකක් තියෙන දෙයක් ඉගෙන ගන්න. නමුත් ඒකට බලන්න ඔයා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්තයින් පස්සේ ඔයාට ඕස්ට්‍රේලියාව දිගටම ඉන්න හිතනවා නම් ඒක කොහොමද ඔයාගේ PR පාත් එකකට ගෙනියන්නේ කියලා බලන්න ඕනේ. මොකද අවුරුදු දෙකක් විතර ඉගෙන ගත්තයින් පස්සේ ඔයාට හිතුනොත් එහෙම නෑ මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කැමතියි, මට ආයෙ ලංකාවට යන්න ඕනේ නෑ. එහෙනම් ඔයා ඉගෙන ගත්ත දෙයින් ඔයා PR පාත් එකකට කොහොමද යන්නේ? ඒකට අදාළ ස්කිල්ස් ටිකක් හදාගන්නේ කොහොමද? මොකද ඔයා හරි කෝස් එක තෝරගත්තොත් ඒ ලොන්ග් ටර්ම් ගෝල් එක හිතේ තියාගෙන ඔයා තෝරගන්න මේජර් සබ්ජෙක්ට්ස් ටික, ඒත් එක්කම ඔයාගේ ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් මේ හැමදේම එකතු වෙලා ඔයාව ඒ හරි පාත් එකකට එක්කන් යන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම ඔයා තීරණය කරගන්න ලොන්ග් ටර්ම් ගෝල් එක මොකක්ද කියලා. මම දන්නවා ලංකාවේ ගොඩක් ළමයි නම් ඉගෙන ගන්න දෙන්නේ ලොන්ග් ටර්ම් ගෝල් එක විදිහට PR එක ගන්න. ඉතින් එහෙම තියෙනවා නම් ඔයා කැමති දෙයක්, නමුත් ඒකෙන් ඔයාට PR එක පැත්තට යන්න පුළුවන් නම් ඒ දේ කරන එක තමයි හොඳ. ඒ හැරෙන්න ඒ කොටස් දෙකෙන් එකක් විතරක් බලන්න එපා. මම PR එක විතරක් ගන්න එක ගැන හිතන්න එපා. ඔයා කැමති දෙයක් සහ PR එකට අවස්ථාවක් කියන මේ දෙකම තියෙන දෙයක් ඉගෙන ගන්න එක තමයි ඔයාට තියෙන හොඳම දේ. ඊළඟට තුන්වෙනි ටිප් එක ගොඩාක් ළමයි මට ගොඩාක් ඊමේල් කරන ළමයිගේ මම අහනවා ප්‍රිෆර්ඩ් යුනිවර්සිටි එක මොකක්ද කියලා. ඒතර ගොඩාක් ළමයි කියන්නේ මෙල්බන් වල, සිඩ්නි වල මේ වගේ කැපිටල් සිටිස් වල තියෙන යුනිවර්සිටිස් තමයි ගොඩාක් ළමයි චූස් කරගන්නේ. ඊළඟ ටිප් එක විදිහට මම කියන්න කැමති ගොඩක් වෙලාට ඔය කැපිටල් සිටිස් වලට යන්න නැතුව රීජනල් පැත්තකට යන්න හිතන. දැන් රීජනල් කිව්වහම පර්ත් අයිති වෙනවා. ගෝල්ඩ් කෝස්ට් අයිති වෙනවා. මේ වගේ රීජනල් පැති වලට ගියාම කැපිටල් සිටිස් වලට ඉගෙන ගන්නවට වඩා ඔයාලට ඔපචුනිටිස් එන්න පුළුවන්.
එකක් තමයි රස්සාති. මොකද ඔයාලා part time job එකක් කරද්දී job opportunities ගොඩක් තියෙන්න පුළුවන් regional පැත්ත capital city එකට වඩා. මොකද capital city එකේ සෙනඟ වැඩි, job ප්‍රමාණය අඩුයි. එතකොට ඔයාලට job එකක් හොයාගන්න අමාරු වෙයි part time. part time විතරක් නෙමෙයි ඔයා සමහරකට degree ඉවර කරයින් පස්සේ ඔයා graduate visa එකේදී job එකක් කරන්න පව අවස්ථාව හම්බුනහම regional තැන්වල ඔයාට තියෙන opportunities ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාගේ visa එකටත් opportunity එකක් තියෙනවා. මොකද ඕස්ට්‍රේලියාවේ රජයේ regional areas promote කරනවා. එතකොට ඔයාගේ visa එකට PR වලට points වලට උදව්වක් වෙන්න පුළුවන්. ඒත් එක්කම දැන් main cities වල තියෙන universities expensive වෙන්න පුළුවන්. course පොඩ්ඩක් ගාණ වැඩි අනිත් ඒවාට සාපේක්ෂව. මොකද ඒ පැතිම කොහොමද expensive නේ. නමුත් regional areas වල වෙනස් pricing අඩු pricing තියෙන courses හොයාගන්න පුළුවන් සහ offer කරන course ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා හැමතිස්සෙම ඔයාලා capital cities වලට යන්න බලන්න නැතු මේ regional පැති වලට යන්න බලන්න. අනිත් එක ඔයාගේ ජීවන වියදම පවා. දැන් අපි දන්නවා ජීවන වියදමට සල්ලි තියෙන්න ඕන කියලා ඕස්ට්‍රේලියා රාජ්‍යය කියනවා පෙන්වන්න කියලා. ඒක ඇත්ත. නමුත් ඔයාගේ තියෙන සල්ලි ටික manage කරන්න පවා regional පැත්තට ගියොත් ඔයාලට පහසු වෙනවා. මොකද capital cities වල rent එක වැඩි, ප්‍රවාහන වියදම වැඩි, ඒවට යන කාලය වැඩි. ඔයාලා ඒ වගේ තැනක ඉන්නට රීජනල් තැනක හිටියොත් සමහරකට ඉතුරු වෙන ට්‍රාන්ස්පෝර්ට් වලට ඉතුරු වෙන කාලෙන් ඔයාලට හොඳට පාඩම් කරලා අසයින්මන්ට් එහෙම හොඳට ගොඩක් දාගන්න පුළුවන්. මොකද එහෙම කරොත් ඊළඟට ඔයාලට ස්කෝලර්ෂිප් එකක් සමහරකට ඔයාලට ඉන්ටර්න්ෂිප් එකක් ඒ වගේ විවිධ පාත්වේස් ඕපන් වෙන්න පුළුවන්. ඒ නිසා තුන්වෙනි ටිප් එක විදිහට මම කියන්න කැමති හැමතිස්සෙම මේ වගේ මෙල්බර්න්, සිඩ්නි වගේ හැමෝම පික් කරන තැන් නැතුව රීජනල් තැන් වලටත් try කරලා බලන්න ඔයාට ඉගෙන ගන්න පුළුවන්ද කියලා ඒ පැත්තට යන්න. හතරවෙනි ටිප් එක තමයි කලින් plan කරන්න හැමදේම. දැන් ඔයාලා 2025 ඉවරයිනේ 2026 දී ඔයා හිතනවා නම් මට ඕස්ට්‍රේලියාවට එන්න ඕනේ කියලා අද ඉඳන් plan කරන්න. ඔයා plan කරන්න ඉස්සෙල්ලාම බලන්න ඔයා මොකක්ද ඉගෙන ගන්න කැමති. ඊට පස්සේ බලන්න ඔයා ඉගෙන ගන්න කැමති දෙයට ඔයාට profile එකක් තියෙනවාද. ඊට පස්සේ බලන්න මොනවද ඕන documents මොන යුනිවර්සිටි එකකද ඔයා යන්න කැමති. ඒ දේවල් ඔක්කොම රිසර්ච් කරලා උත්තරයක් හොයාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මම කොහොමද සල්ලි පෙන්නන්නේ? මම කවදද IELTS කරන්නේ? IELTS වලට ලකුණු කීයක් ඕනේද? මගේ මේ ડોකියුමන්ට්ස් ටික ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ මම ඉංග්‍රීසි වලට. මේ හැමදේම ලෑස්ති කරගන්න. මොකද දැන් මම ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරද්දි මට තේරෙනවා සමහර ළමයි ඒ ළමයිට දැන් අපි කියනවා ඊමේල් එකක් එවන්න කියලා. ඔයාලා එන්න වැඩ කරන්න කැමති නම් මාත් එක්ක ඒ ළමයිගේ ડોකියුමන්ට්ස් දැක්ක ගමන් කියන ඒ ළමයිගේ ප්‍රෙපරේෂන් එක කොච්චර නැද්ද කියලා. එහෙම බෑ. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ ස්පොර්ට්ස් කිහිපයයි තියෙන්නේ. මේක ගොඩක් තරඟකාරී දෙයක් ස්ටුඩන්ට් වීසා එකක් ගන්නවා කියන නිසා ඔයා ඕස්ට්‍රේලියාවට එනවා නම් ඒ ડોකියුමන්ට්ස් තමන්ගේ පාස්පෝර්ට් එක හදාගන්න, තමන්ගේ ડોකියුමන්ට්ස් ඉංග්‍රීසි වලට හරව ගන්න, තමන් IELTS පාඩම් කරන්න, ඒ දේවල් කරන්න. ඒ හැමදේම ප්‍රිපෙයාර් කරගන්න. මොකද ඔයා ලෑස්ති නොවෙලා ගමනක් යනවට වඩා ලෑස්ති වෙලා යන ගමනක් යන හදන ළමයාට chance එක වැඩි. විශේෂයෙන්ම priority processing ඒ වගේ documents ඔක්කොම ලෑස්ති නම් ඒ දේවල් තියෙන හරියට තියෙන ළමයාට තියෙන chance එක වැඩි. ඒවා ලෑස්ති නොකර ගන්න ළමයෙක්ට වඩා. ඒ නිසා හැමතිස්සෙම ඔයා 2026 එන්න කැමති නම් ඒවට අදාළ දේවල් ලෑස්ති කරගන්න ඕනේ. හිමින් හරි පිළිවෙලකට documents කොහොමද සල්ලි පෙන්නන්නේ, කොහොමද IELTS කරන්නේ, ලකුණු කොහොමද ගන්නෙ, ඒ හැම දෙයකම plan එකක් හරියට තියාගෙන ඒ අනුව කටයුතු කරගන්න ඕනේ. ඒක තමයි හතරවෙනි එක. ඉතින් අන්තිම සහ වැදගත්ම ටිප් එක තමයි හරි ඒජන්ට් කෙනෙක්. එහෙම නැත්නම් එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතා කරගන්න. මොකද අපි ළමෙක් විදිහට දන්න දැනුමයි එක්ස්පර්ට් කෙනෙක් එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක්, এডুকেෂන් ඒජන්ට් කෙනෙක් දන්න දැනුමයි අතර වෙනස ගැප් එක ගොඩක් වැඩි. මොකද එයාලා ගොඩක් ළමයිට උදව් කරලා තියෙනවා, ගොඩක් සිටුේෂන් වල කටයුතු කරලා තියෙනවා. ඒ නිසා එක්ස්පර්ට් ඇඩ්වයිස් ගන්න එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් එතනදී මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ ස්ටුඩන්ට් වීසා දාන්න අපිත් උදව් කරනවා. මමත් এডুকেෂන් ඒජන්ට් කෙනෙක්. මම වැඩ කරනවා මෙහි ඉන්න හොඳ ප්‍රසිද්ධ ඒජන්ට් කෙනෙක් එක්ක. ඔයාලා කැමති නම් ඔයාලගේ ස්ටුඩන්ට් වීසා එක අපි හරහා දාන්න, ඊමේල් එකක් දාන්න chatwithfi@gmail.com එකට. අනිවාර්යෙන් මතක් කළා ඔය comprehensive CV එක, passport copy එකක්, ඒත් එක්කම ඔයාගේ educational certificates, ඒත් එක්කම ඔයා ගැන පොඩි විස්තරයක්. ඒ කියන්නේ ඔයාගේ ගෙදර කවුද ඉන්නේ, මොකද family ties වලට ඒවා බලපානවනේ. ඊට පස්සේ ඔයා ඉගෙන ගන්න කැමති මොකද්ද, මොන course එකද, මොන intake එකද දෙන්න කැමති, මොන college එකද, ඒ විස්තර ඔක්කොම දාලා email එකක් එවන්න. එතකොට මට පුළුවන් ඔයාලට උදව් කරන්න. ඉතින් ඒ අපේ පැත්ත ගැන මම කිව්වේ නිසා අනිවාර්යයෙන්ම expert කෙනෙක්ගෙන් උදව්වක් ගන්න. මොකද student visa වල apply කරද්දී ඔයාලට government fees සහ student ඒ course එකේ fees හැරෙන්න ඔයාලට agent සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි ෆ්‍රී ලබා දෙන සර්විස් එක අරගෙන ඔයාගේ ගමන යන්න. මොකද ඔයා හරි ඒජන්ට් කෙනෙක් එක්ක වැඩ කරොත් ඔයාගේ සිහිනේ සැබෑ වෙයි. වැරදි ඒජන්ට් කෙනෙක් එක්ක වැඩ කරොත් වීසා එක රිෆියුස් වුණොත් එහෙම ආය අවුරුදු 3ක සමහරක් අයට බෑන් එකක් හදනවා. ඒතර ඔයාගේ ජීවිතේම ඔයාගේ ප්ලෑන් එකම අවුරුදු 3කින් පස්සට යන්න වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට එහෙම නොවෙන්න කියලා. ඔයා
අපේ channel එක බලන නිසා ගොඩක් tips ඔයාලට හම්බ වෙනවා. ඒ නිසා ඔයාගේ ගමන හරියට plan කරගන්න. එහෙනම් thank you අද වීඩියෝ එක බැලුවට. ඒත් එක මතක් කරන්න ඕනේ මේක බොහෝ වෙලාවට අපේ මේ අවුරුද්ද දාන අන්තිම වීඩියෝ එක වෙනවා. මේ අවුරුද්ද අපි ගොඩක් වීඩියෝස් දැම්මේ නැහැ. ඒත් ගොඩක් කට්ටිය අපිත් එක්ක දිගටම හිටියා. ඒ හැමෝටම thank you. අපේ වීඩියෝස් බලපු, subscribe කරපු, share කරපු ඔයාලා හැමෝටම thank you. මම දන්නවා මේක challenging අවුරුද්දක් ලංකාවේ ඉන්න ගොඩක් අයට. මම ප්‍රාර්ථනා කරනවා 2026 අවුරුද්ද ඔයාලගේ ඕස්ට්‍රේලියාවේ සිහින සැබෑ වෙන අවුරුද්දක් වෙන්න කියලා. ඔයාලා හැමෝටම කලින් කිව්වා වගේ ස්තුතියි අපේ වීඩියෝස් බලනකොට දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. 2026 අවුරුද්දේදී අපි ඔයාලව ආයෙ හම්බෙන්නම්. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.